හායි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ලැබුවා 2026 නව වසර ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආරුද්දේ මුල්ම පොයට අපි ගියා ඇවිදින්න. ඉතින් අපි ගියේ පිටිගල ආරණ්‍යයකට. මට හරියටම නම මතක නැහැ. මේක හරිම ප්‍රසිද්ධයි පිටිගල. කැලයට වගේ තියෙන ආරණ්‍යයක් මේක දොලකුත් එක්ක තියෙන්නේ. අපි දැන් මේ දොලගේ බලලා පන්සලට යන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලට දොලේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒක ඉස්සරහට ඇඩ් කරන්න. මේ තියෙන්නේ පන්සලට යනකොට කැලේ ඇතුලේ තියෙන තවත් එක තැනක්. මේකට කියන්නේ නම් එතන හිටපු අය කිව්ව බුද්ධගයාව කියලා. මම දන්නේ හරියටම. බලන්නකො හින්දු කෝවිලක් වගේ මෙතන හරිම ලස්සනයි. මේක පේනවනේ වටේට කැලේ තියෙන්නේ. ඉතින් මේ වගේ හැංගිච්ච තැන් කොච්චරනම් තියෙනවද බලන්නකෝ. ඊළඟට මේ පස්සක තවුසන්ට මේ දම්දිසලේ මේකකුත් තිබ්බා. මේක දැන් ගොඩක් පරණයි. මොකද පන්සල ගොඩක් පරණයි. මේ ඉස්සරින් ඉඳන්ම තිබ්බ එකක්. දැන් නම් මේ ගරා වැටිලා වගේ තියෙන්නේ. පේනවනේ පඩි කොච්චර නගින පඩිපෙළ 500ක් විතර තියෙනවා මුළු පන්සල උඩටම යනකොට. ඉතින් මම මේ දවස් ටිකේම අවුරුද්ද ලැබපු දවසේ ඉඳන්ම මම අසනීපයෙන් ඉන්නේ. කටහඬත් වෙනස් වෙලා. මට නගින්නත් අමාරු. ඒ වුණාට කොහොම හරි නගිනවා කියලා හිතාගෙන නගින්න පටන් ගත්තා. ඒ අතරේ ඔයාලට වීඩියෝ ක්ලිප් ටිකකුත් ගන්න මම අමතක කළේ නැහැ. ඉතින් බලන්න උඩට ගියාම තියෙන ලස්සන කඳු පන්ති වටේටම තියෙන්නේ. හැම තැනක්ම පේනවා මේ පන්සල උඩට. හරිම ලස්සනයි. ඉතින් පිටිගල පැත්තේ තියෙන්නම කඳු ඇලවල් දොලවල් ඒවනේ. හරිම ලස්සන පැත්තක්. මම හරිම ආසයි. ඉතින් බලන්න මේ අර දොලට යන පාරේ චූටි ලිඳවලුත් තියෙනවා. හැංගිච්ච තැන් සමාදහමේ කොච්චර තියෙනවද? කොච්චරනම් ලස්සන තැන් තියෙනවද අපි දන්නේ නැති. ඉතින් මට ලස්සන මාලකුත් හම්බුණා. මම ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. උඩට ගිහිල්ලා අපි පහන් තියලා මල් පූජා කරලා ඒ ටිකත් කරලා දැන් මම අර කිව්වේ දොලක් බලන්න ගියා කියලා. අන්නේ මේ දොල තමයි. බලන්නකො හරිම ලස්සනයි. එතන මේ හරිම ක්ලියර් වතුරත් මේ හරිම පිරිසිදුයි. කට්ටිය නානවා. එහෙම ඒ දේවලුත් කරනවා. මේ අපි නෑ මන්නම් කොහොමද නෑවේ. මේ බලන්නකො ලස්සන මේ වතුර හරිම පැහැදිලි. මට ඉතින් ඔය දොලවල් එහෙම දැක්කාම ඉන්න බෑ වතුර පාගන කම්ම. ඉතින් මමත් කොච්චර අසනීපෙන් හිටියත් මමත් ගිහලා වතුර ටිකක් පෑගුවා. හරිම සීතලයි කැලේ මැද්දේ තියෙන නිසා. බලන්නකෝ මේ ඔය උත්තන පල්ලෙහා තියෙනවා මේ වතුර. අර අනිත් පැත්තෙන් එන වතුර වැටිලා තමයි ඉස්සරහට යන්නේ. හරිම ලස්සනයි. එතන නම් මේ දැන් ගස් කොළන් වැටිලා එහෙම නිකක් මේ අපිරිසිදු වෙලා වුණාට මේ හරි ලස්සනයි. ඉතින් මේක කැලේ තියෙන නිසා වෙන්නේ නැති මේ විදියට තියෙන වෙන්නේ. ඉතින් සිරිපතුලක් තිබ්බ. අපි ඒකත් වන්දනා කරගෙන අපි ළඟට ගියා තවත් පන්සලකට. ඒකත් පිටිගලම තමයි. බලන්නකො ක්‍රිෂ්ණරාධා හරිම ලස්සනයි. ඒක නම් ඇත්ත එකක් වගේ. මාරම ලස්සනයි මේ තැන නම්. මට ඒකෙත් නම නැහැ. මම දැනගන්න කෙනෙක් ඉන්නවා නම් මම කමෙන්ට් එකක් දාන්න. මම නම හොයලා කියන්න. මේ ඕක වෙදමැදුරක්. අපි ඇතුළට ගිය පන්සලක් වෙදමැදුරක් තමයි. ඒ වුණාට මේක පන්සලක්. අපි ඇතුළට ගියේ නෑ.
මොකද සිරගත් අය භාවනා කරනවා. ඒ දේවල් කරන නිසා අපි ගිහාම එයාලට බාධාවක් නේ. නිසා මං එළියේ වීඩියෝ ටිකක් ගත්තා. හරි අපි දැන් මේ ගෙදර යන ගමන් බඩ ඉරිඟුවකුත් ගත්තා. ඉතින් කොහොමද ඔයාලා මේ අවුරුද්දේ මුල්ම දවස් ටික ගෙවුනේ? මේ මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අද වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි.